ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ SL රුමේනියා YouTube channel එකට. ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන්. අද මේ වීඩියෝ එක මම රෙකෝඩ් කරන්නේ 2025 මැයි 15 වෙනිදා. ඉතින් මේ වීඩියෝ එකත් එම්බසි අප්ඩේට් වීඩියෝ එකක්. එම්බසිය ගැන ගොඩක් සතුටුදායක ආරංචි කීපයක්ම තියෙනවා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒ නිසා තමයි මේ වීඩියෝ එක මම අද කරන්න හිතුවේ. මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා අලුතින් යන SC numbers passport collection වලට මොකද වුනේ. ඒ කියන්නේ ඉන්ටර්විව් ගියපු කට්ටියගේ passport collection date ඇවිල්ලාද පහුගිය දවස් ටිකේම ඔයාලා දන්නවා passport create කරගන්න බලන්න හිටපු කට්ටිය නම් collection date ආවේ නැහැ. දැන් date එනවද? ඒ විස්තර මොනවද කියන එක ගැන කතා කරනවා. එතකොට embassy එක මීටින් එකක් තිබුණා මැයි 8 වෙනිදා 2025 මැයි 8 වෙනිදා මීටින් එකක් තිබුණා එම්බසි එක ඒජන්ට්ලත් එක්ක. ඒ මීටින් එකේ මොනවද කතා වුණේ? දැන් අලුතින් අහන ප්‍රශ්න, ඒ වගේම කන්සියුලර්ස්ලා තව අලුතෙන් ඇවිල්ලා ඉන්නවා කට්ටිය, ස්පීඩ් වෙලා තියෙනවා. ඒ ගැන මේ හැමදේම ගැන අද කතා කරනවා මේ වීඩියෝ එකෙන්. ඉතින් අපි මුලින්ම බලමු ඔයාලා ගොඩක්ම ආසාවෙන් බලන් ඉන්න දේ SC numbers කීයද ඉෂුව වෙලා තියෙන්නේ කියන එක ගැන. අලුතින්ම ඉෂුව වෙන SC number තමයි 172. ගොඩක් කට්ටියගේ ඉෂුව වෙලා ඉවරයි මං හිතන විදිහට. 173 ඉෂුව වෙනවා දැන් ගොඩක් කට්ටිය මේ දවස්වල වැඩියෙන්ම ඉෂුව වෙන්නේ 173 තියෙන කාණ්ඩයේ SC numbers. 173 3 4 5 6 7 ඉලක්කම් වලින් පටන් ගන්න අංක ඒවා තමයි මේ දවස්වල ගොඩක්ම ඉෂුව වෙන්නේ. ඒකෙත් අපිට බලන්න පුළුවන් සබ්මිට් කරපු ඩේට්. ගොඩක්ම SC numbers 173 සබ්මිට් වෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ 8 වෙනි මාසේ 2024 8 වෙනි මාසේ 6 7 8 10 12 ඒ අතර. ඊට අමතරව 174ටත් SC numbers 174ටත් ඩේට් ඉෂුව වෙලා තියෙනවා. ඒ 174 ඩේට් ඉෂුව වෙච්ච එක්කෙනෙක්ගේ කීප දෙනෙක්ගේම ඉෂුව වෙලා තියෙනවා. ඒත් එක්කෙනෙක් මගෙන් ඇප්ලයි කරපු එක්කෙනෙක්. මම යාගේ වීසා එකට ඇප්ලයි කරේ 8 වෙනි මාසේ 21. ඒ කියන්නේ 8 වෙනි මාසේ 6 7 8 ඒ දවස් ටිකේ සබ්මිට් කරපු කට්ටියට 173 ආවට 174 ඇවිල්ලා තියෙනවා 8 වෙනි මාසේ 21. ඒ කියන්නේ පොඩි දවස් ගානක ඩිෆරන්ස් එකක් තමයි 173 74 අතර තියෙන්නේ කියලා උපකල්පනය කරන්න පුළුවන්. ඒ නිසා ඔයාලා 174 ඉන්න කට්ටිය 175 176 77 ඔය වගේ අතර ඉන්න කට්ටිය මේ වෙනකොට පොලිස් රිපෝට් ඇප්ලයි වෙලා තියෙන්න ඕන. මොකද එම්බසි අප්ඩේට් එක ගැන අපි ඉස්සර කතා කරනවා. ඒකෙදිත් කියලා තියෙනවා එම්බසි අප්ඩේට් එකෙත් පොලිස් රිපෝට් එක ගැන ආයෙත් පාරක් කතා කරලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම 74 75 76 73 දැන් අනිවාර්යයෙන්ම 73 මේ දවස්වල ඩේට් ඉෂුව වෙනවා. 74 75 77 78 ඔය කාල ඔය 77 වගේ වෙනකන්වත් ඔය කට්ටිය ඩේට් ටිකක් පොඩ්ඩක් බලලා වැඩි කාලයක් යන්නේ නැතුව පොලිස් රිපෝට් එක ඇප්ලයි කරන්න. මොකද පොලිස් රිපෝට් එක එන්නත් මාසයක් යන නිසා. ඉතින් SC numbers ඔහොම තමයි ඉෂුව වෙන්නේ. දැන් එම්බසි එකේ කන්සුලර්ස්ලා 5 දෙනෙක් ඉන්නවා ඉන්ටර්විව් කරන්න. එතකොට සමහර දවසට 3 දෙනෙක් 4 දෙනෙක් එහෙමත් ඉන්ටර්විව් කරන අවස්ථා තියෙනවා. ඒ වුණාට ඉන්ටර්විව් එකට කන්සුලර්ස්ලා ඉන්ටර්විව් කරන්න 5 දෙනෙක් අනියුක්ත කරලා තියෙනවා කියන ආරංචිය තමයි තියෙන්නේ. සහ මේ ළඟදිත් පිරිමි කන්සුලර් කෙනෙක් ආවා එම්බසි එකට. අනිත් දේ එම්බසි එක පැත්තෙන් එන ආරංචි මේ දවස්වල ගොඩක්ම සුබයි. මොකද ගොඩක් කට්ටියගෙන් ප්‍රශ්න අහන එකත් අඩු වෙලා තියෙනවා. එහෙමයි කියලා ප්‍රශ්න අහන්න නැතුව නෙමෙයි, ප්‍රශ්න අහන එක යම් තාක් දුරට අර ටෆ්ලි අහන එක පොඩ්ඩක් අඩු වෙලා තියෙන ගතියක් තියෙනවා. කට්ටිය ඉන්ටර්විව් ගියපු කට්ටිය කියන දේවල් එක්ක ඊට අමතරව අලුතින් ප්‍රශ්න එකතු වෙලා තියෙනවා. ඉතින් ඔහොම එහෙම දේවල් තියෙනවා. අර ප්‍රශ්න 45 50 අහපු කට්ටිය හිටියා ඉස්සර. දැන් ගොඩක් මෙහෙම අහන්නේ නැති තරම් ඔයාගේ ඩොකියුමන්ට් ටික හරියට පර්ෆෙක්ට්ලි ඩොකියුමන්ට් ටික හරියටම ඒ කට්ටිය ඉල්ලන විදිහට එම්බසි එකෙන් ඉල්ලන විදිහට ඩොකියුමන්ට් ටික පර්ෆෙක්ට්ලි තියෙනවා නම්
ඔයාලගෙන් ඉන්ටර්විව් එක ගැන ප්‍රශ්න වැඩිය අහන එක අඩු වෙනවා අවම වෙනවා. ඒ කට්ටියගේ ප්‍රෙෂර් එක වැඩි වෙනකොට. ඒ කියන්නේ ඒ කට්ටිය ඉල්ලන විදිහට ડોකියුමන්ට් එක හරියට ඔයාලා අරන් ගිහින් නැත්නම් ඔයත් එක්ක එයාලගේ තියෙන අර හිතවත්කම කියන එක අර හිතෙන් හැදෙන බැඳීම කියන එක එතනින් කැඩෙනවා. මොකද ඔයාගේ ඉමේජ් එක එයාට යන්නේ ඔයා කිසිම ඔයා මේ ගැන කිසිම අප්ඩේට් එකක් නැහැ. ඔයා මේ අපි මේ කියන දේවල් ගැන සලකන්නේ ගණන් ගන්නෑ වගේ ඉමේජ් එකක් තමයි ඒ කට්ටියට එන්නේ. ඔයාට මේක නිකන් ඔයා යන්නම් වාලේ යන ගමනක් වගේ ඉමේජ් එකක් ඒ කට්ටිය හිතේ ඇඳුනොත් එමේ කට්ටිය වැඩිපුර ඔයාගෙන් ප්‍රශ්න අහන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා අනිවාර්යයෙන්ම ડોකියුමන්ට් ටික කියන එක තමයි අංක 1. ඔයාලා කොච්චර එම්බසි ඉන්ටර්විව් එකට සූදානම් වෙලා ප්‍රැක්ටිස් කරලා ක්ලාස් ගිහිල්ලා මොන දේ කරන් ගියත් වැඩක් නැහැ. ડોකියුමන්ට් ටික පර්ෆෙක්ට්ලි ડોකියුමන්ට් ටික හරියට ඔයාගේ හැදිලා නැත්තම් ඔයා ඉන්ටර්විව් එකට යන ටයිම් එක වෙනකොට. ඉතින් ඔන්න ඔය ටික තමයි SC නම්බර්ස් ගැන කියන්න තියෙන්නේ. ඊට අමතරව අපි ඊළඟට යමු පාස්පෝර්ට් කලෙක්ෂන් වලට ඩේට්. අප්‍රේල් මාසේ මුල ඉඳන්ම ආපු කට්ටිය ඩේට් ඉෂුව වුණේ නැහැ. පාස්පෝර්ට් කලෙක්ෂන් වලට මේල් ඉෂුව වුණේ නැහැ. පාස්පෝර්ට් ක්‍රියේට් කරගන්න එන්න කියලා ඩේට් එකක් ලැබුණේ නැහැ. ඉතින් ඊයේ 14 පස්වෙනි මාසේ 14 සහ පස්වෙනි මාසේ 15 මේ අද වීඩියෝ කරන දවසේ දවස් දෙකේම පාස්පෝර්ට් කලෙක්ෂන් වලට පොත් මේල් ඇවිල්ලා තියෙනවා. පාස්පෝර්ට් කලෙක්ෂන් වලට මේල් ඇවිල්ලා තියෙනවා ගොඩක් කට්ටියට එන්න කියලා. ඒකේ ඩේට් බැලුවොත් එහෙම 4 වෙනි මාසේ 23 මගේ එක්කෙනෙක් හිටියා 4 වෙනි මාසේ 23 වෙනිදා එයාට ඩේට් ඇවිල්ලා තියෙනවා පාස්පෝර්ට් කලෙක්ෂන් එකට එන්න පාස්පෝර්ට් එක ආයෙ කලෙක්ට් කරගන්න කියලා ලබන මේ මාසේ 20 වෙනිදා. ඒ කියන්නේ 5 වෙනි මාසේ 20 වෙනිදා 20 වෙනි අඟහරුවාද මං හිතන්නේ එන්නේ අඟහරුවාද දවසක් අඟහරුවාද පාස්පෝර්ට් කලෙක්ට් කරගන්න එන්න කියලා එයාට මේල් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලත් අප්‍රේල් මාසේ ඉන්ටර්විව් ගිහිල්ලා ඔයාගේ පොත් ටික එම්බසි එක ඇතුළේ නම් තියෙන්නේ. ඔයාගේ මේල් එක චෙක් කරගන්න සෙල්ෆ් ඇප්ලයි කරපු කෙනෙක් නම් ඔයාගේ මේල් එකට අපොයින්ට්මන්ට් එක දාගත්ත කෙනෙක් නම් ඔයාගේ මේල් එකට නම් අප්ඩේට්ස් එන්නේ ඔයාගේ මේල් චෙක් කරන දවස ගානේ. එහෙම නැත්නම් ඔයා ඒජන්සි එකකින් නම් ඇප්ලයි කරේ. ඒජන්සි එක නම් ඔයාගේ වීසා එක ඇප්ලයි කරලා තියෙන්නේ. ඔයා ඒජන්සියට කතා කරලා අහන්න කලෙක්ෂන් ඩේට් ආවද කියලා. ඉතින් ඔන්න ඔක තමයි කලෙක්ෂන් ඩේට් ගැන කියන්න තියෙන්නේ. අපි ඊළඟට යමු එම්බසි එකෙන් දීපු අප්ඩේට් ඩොකියුමන්ට් පාර්ට් එක ගැන දීපු අප්ඩේට් මොනවද කියලා බලන්න. පළවෙනි දේ තමයි මං ඉස්සෙල්ලා SC නම්බර්ස් ගැන කියනකොට කිව්වා වගේම 2025 මැයි 2 වෙනිදා ඉඳන් කිසිම කෙනෙක්ට chance එකක් දෙන්නේ නැහැ. ඔයාගේ පොලිස් රිපෝට් සර්ටිෆයි කරපු එක ඒ ડોකියුමන්ට් දෙක එක්ස්පයර් නම් ඔයාට කිසිම chance එකක් දෙන්නේ නැහැ ඒ කට්ටිය. සහ ඔයා ඉස්සරලා ඒ කට්ටිය පුළුවන්කම තිබුණානේ අපි ඇප්ලයි කරලා තියෙන්නේ කියලා රිසිට් එක අරන් ගිහිල්ලා රිපෝට් එක ආපු ගමන් ගෙනත් දෙන්නම් කියලා දිනයක් කියලා ගන්න. එහෙම නැත්නම් පොලිස් රිපෝට් එක ආවහම ඇවිල්ලා නැහැ අපි ආවහම එන්නම් එනකන් එන්න ඒතකම වෙන දිනයක් දෙන්න අපිට ඉන්ටර්විව් එකට සම්බන්ධ වෙන්න කියලා අපිට ඉස්සෙල්ලා පොඩ්ඩක් ඒකට එක්ස්කියුස් එකක් තිබුණා. ඩේට් එක හෙට මෙහෙට කරලා ගන්න පුළුවන් එක්ස්කියුස් එකක් තිබුණා. හැබැයි ඒ කට්ටිය මෙන්ෂන් කරලම දාලා තියෙනවා 2025 මැයි 2 ඉඳලා ඒ කට්ටිය කිසිම කෙනෙක්ට ඩේට් එකක් ඉෂුව කරන්නේ නැහැ. කිසිම කෙනෙක්ට එක්ස්කියුස් එකක් දෙන්නේ නැහැ. පොලිස් රිපෝට් එක්ස්පයර් වෙලා පොලිස් රිපෝට් සර්ටිෆයි කරගන්න නැතුව ඒ කට්ටිය ඉල්ලන විදිහට පොලිස් රිපෝට් එක නැතුව ඩොකියුමන්ට් අරන් එන කට්ටියව ආපහු කරවලා යවනවා කියලා තියෙනවා. ඒ නිසා ඔයාලා පොලිස් රිපෝට් එක හරියට මාස 2-3ක් තියලා අරගෙන මාස 2ක් හෝ 3ක් වගේ අතර තියලා අරගෙන ඒක සර්ටිෆයි කරලා ඒ පොලිස් රිපෝට් එක හරියට හදාගන්න. එහෙම නැති වුණොත් එහෙම ඔයා කට්ටිය මෙච්චර කාලයක් බලන් හිටපු ඔයාගේ හින වතුරේ යන්න පුළුවන්. අනිත් දේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක ගැන කොච්චර මෙන්ෂන් කරත් ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක ගොඩක් කට්ටිය වැරදි කරනවා කියලා එම්බසි එකෙන් කියලා තියෙනවා. ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක දැන් ඔයා හිතන්න මම මේ විදිහට කියන්නම්. ඔයාට තියෙන්නේ 2 වෙනිදා කියන්නේ ඉන්ටර්විව් යන්න. ඒ කියන්නේ 6 වෙනි මාසේ 2 කියන්නකෝ. එතකොට ඔයා ඉන්ටර්විව් එකට යන්නේ 6 වෙනි මාසේ 2.
එතකොට අපි කලින් අරන් ගිය ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක එන්ඩෝස් කරලා අරන් ගිය හදාගෙන ඉච්චේ 6.2 ඉඳන් දවස් 180ක් ඉස්සරහට. එතකොට මේක දැන් ඒ කට්ටිය ඉල්ලන්නේ එහෙම නෙමෙයි. 6.2 නම් තියෙන්නේ තව දවස් 20ක් ඉස්සරහට දාලා 6.22 ඉඳලා දවස් 180ක් ඉස්සරහට ට්‍රැවල් ඉන්ෂුරන්ස් දෙන්න කියලා තමයි ඒ කට්ටිය දවස් 180 හදලා දෙන්න කියලා තමයි ඒ කට්ටිය ඉල්ලන්නේ. ඒකට හේතුව පාස්පෝර්ට් කලෙක්ෂන් වලට පොත් ටික දාපුවාම පාස්පෝර්ට් කලෙක්ෂන් එන්න දින ගාණක් පරක් වෙනවා. ඒ නිසා තමයි ඒ කට්ටිය ගොඩක් මේක මෙන්ෂන් කරලා තියෙන්නේ. සහ ඔයාලගේ බියුරෝ එක කරගන්න යන වැඩවලදී ඔයාලා තව ඔයාලට වීසා වැදිලා වීසා එක ලංකාවෙම එක්ස්පයර් වෙන එක නවත්තන්න තමයි ඒ කට්ටිය අර වගේ දුර කාලයක් ඉල්ලලා ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක දාන්නේ. එතකොට ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක වදින්නේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක තියෙන්නේ දවස් 20ක් ඉස්සරහට නිසා ඔයාගේ වීසා එක තව දවස් 20ක් ඉස්සරහා ඉඳන් තමයි වදින්නේ. ඒ කියන්නේ වීසා එකේ ස්ටාර්ට් ඩේට් එක පටන් ගන්න ඔයාලා ඉන්ටර්විව් යන දවසේ ඉඳන් දවස් 20ක් ඉස්සරහට ගිහිල්ලා තමයි වීසා එක ස්ටාර්ට් වෙන එක වීසා එක ඕපන් වෙන එක පටන් ගන්න. ඒ නිසා තමයි කට්ටිය ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක ඒ විදිහට ඉල්ලන්නේ. ඊට අමතරව හදිසි ඇක්සිඩන්ට් හෝ අසනීප තත්ත්වයක් මොකක් හරි දෙයක් නිසා එම්බසි එකේ තියෙන දිනයට ඔයාට යන්න බැරි වුණොත් ඉන්ටර්විව් එකට ඒ කට්ටිය කලින් අපිට නිකන් කට වචනෙන් ගිහිල්ලා කිව්වට පස්සේ මම මේ අසනීප වෙලා හිටියා මේමයි මට වෙන දිනයක් දෙන්න අර දිනට එන්න වෙනවා කියලා ඒක ගොඩක් කට්ටිය බොරු කරන අවස්ථාවකුත් තිබුණා. ඉතින් දැන් ඒ කට්ටිය කියලා දෙනවා ආය එහෙම කට වචනයට දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ගවර්න්මන්ට් හොස්පිටල් එකකින් මෙඩිකල් එකක් ඕනවා. ඒ ගවර්න්මන්ට් හොස්පිටල් එකේ නැවතිලා හිටියා කියන එකට මෙඩිකල් එකක් ඕනේ. මේ මෙඩිකල් එක ෆොරින් මිනිස්ට්‍රි එකකින් සර්ටිෆයි කරලා ගේන්න ඕනේ. එතකොට තමයි ඒ කට්ටිය නැවත ඔයාට අපොයින්ට්මන්ට් ඩේට් එකක් දිනයක් ඔයාට ඉන්ටර්විව් එකට සහභාගී වෙන්න දිනයක් ඒ කට්ටිය දෙන්නේ කියන එක ඒ කට්ටිය මෙන්ෂන් කරලා තියෙනවා. ඒ නිසා ඔයාලා පුළුවන් තරම් බලන්න ඉන්ටර්විව් ඩේට් එකට යන්න. එහෙම යන්න බැරි වෙන කට්ටියට අනිවාර්යයෙන්ම මෙඩිකල් එකක් රජයේ ගවර්න්මන්ට් හොස්පිටල් එකකින් රජයේ රෝහල එකකින් අනිවාර්යයෙන්ම ඔයාට මෙඩිකල් එකක් වෛද්‍ය වර්තාවක් කරා යන්න වෙනවා. ඒක ෆොරින් මිනිස් එකකින් සර්ටිෆයි කරගෙනත් ගෙනියන්න වෙනවා. ඉතින් ඕක තමයි ඒ කට්ටිය මෙඩිකල් එක ගැන කියලා තියෙන්නේ. මෙඩිකල් එක අනිවාර්ය නෑ. ඔයාට ඉන්ටර්විව් ඩේට් එකට ඔයාට යන්න බැරි වුණොත්, ඒ කියන්නේ ඔයාගේ තියෙන අපොයින්ට්මන්ට් ඩේට් එකට ඔයාට ඉන්ටර්විව් එකට යන්න බැරි වුණොත් එහෙම ඔය කට්ටිය වෙන දිනයක් ඉල්ලන්න ඒ කට්ටිය ගාවට යනවා නම් යන්න ඕන ගවර්න්මන්ට් මෙඩිකල් එකක්. ඒ කියන්නේ ගවර්න්මන්ට් හොස්පිටල් එක රජයේ රෝහලක මෙඩිකල් එකක් අරගෙන ඒක ෆොරින් මිනිස් එකකින් සර්ටිෆයි කරලා අරගෙන තමයි යන්න ඕන ඩේට් එකක් ඉල්ල ගන්න. එතකොට තමයි කට්ටිය අලුත් ඩේට් එකක් ඔයාලට දෙන්නේ. ඊට අමතරව ඔයාලා පාස්පෝර්ට් කලෙක්ෂන් එකට යනකොට ඔයාලගේ පාස්පෝර්ට් එකේ කොපි එකක් අනිවාර්යයෙන්ම ඔයාලා ගෙනියන්න ඕන. ඒක ලියන්න please receive my passport කියලා. ඊට පස්සේ මොනවද ID එක තියෙනවා. ඔයාගේ ID එක පාස්පෝර්ට් එකේ කොපි එකයි ID එකේ කොපි එකයි ඔයාගේ ID එකයි අරගෙන යන්න ඕන. මොකද ඒකට හේතුව පොත් වගේක් කට්ටිය ඇවිල්ලා අරන් ගිහලා තියෙනවා එම්බසි එකෙන්. ඒ වුණාට නියම අයිතිකාරයා එම්බසි එකට එනකොට ඒ පොත් කලින් අරන් ගිහිල්ලා. ඉතින් ඔන්න ඔයගේ ප්‍රශ්න මතුවලා තියෙනවා. ඒ නිසා තමයි කට්ටිය මේ රූල් එක ගෙනල්ලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලා පාස්පෝර්ට් කොපි එකයි ID එකේ කොපි එකකුයි අරන් යන්න ඕනේ. ඔයාලගේ පොත් කලෙක්ෂන් එකට යනකොට පාස්පෝර්ට් එක ඔයාලා එම්බසි එකෙන් ගන්න යනකොට. ඊට අමතරව දැන් අලුතෙන් අහන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම එම්ප්ලොයි එකේ ටෙලිෆෝන් නම්බර් එක මතක තියාගෙන යන්න. ගොඩක් වෙලාවට ඒක අහනවා. සහ ඔයාලා පාරේ යනකොට රුමේනියාවේ තියෙන සයින් බෝඩ් ඔයාලා Google කරලා හරි හොයන්න. Google කරලා හරි හොයන්න රුමේනියාවේ තියෙන සයින් බෝඩ් එක. කියන්නේ පාරේ යනකොට අපි දැනගන්න ඕන දේවල්. ඔය කොච්චර මේකෙන් කියවෙන්නේ මොකක්ද, කොච්චර මේ වේගෙන්ද මෙතන යන්න ඕන, මේ මෙතන ඇඳලා තියෙන ඉර මොකක්ද, මේ ඉර මාරු වෙන්න අපිට මිනිස්සුන්ට මාරු වෙන්න පුළුවන් එකක්ද, මේ ඇඳලා තියෙන සයින් බෝඩ් එක මොකක්ද, මේ පාර දිගේ අපිට පයින් යන්න පුළුවන්ද, එහෙම නැත්නම් බයිසිකලයක් අපි පුඩ් බයිසිකලයක් සයිකලයක යනවා නම් ඒ සයිකල් යන පාර මොන වගේ ඇඳලා තියෙන්නේ, අන්න ඒ වගේ බේසික් සයින් බෝඩ් වල කියවෙන දේවල් ටිකක් ඔයාලා දැනගෙන යන්න ඕන. සහ ඒ කට්ටිය අහනවා දැන් අලුතෙන් ඔයාලගේ වැටුප කීයද කියලා. වැටුප ග්‍රොස් එකෙන් අහලා ඒක එතකොට ඔයාලා ලංකාවේ මුදලට කීයක්ද කියන එක කන්වර්ට් කරගෙන ඔයාගේ ඔළුවේ අයිඩියා එකක් තියාගෙන යන්න.
ඊට පස්සේ ඒ කට්ටිය අහනවා අවුරුදු 2යි වායේ කොන්ට්‍රැක්ට් එක අවුරුදු 2ට වාට කීයක් ඉතුරු කරන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් 1.70 1.84 වගේනේ රුමේනියාවේ පඩියක් ගන්න පුළුවන්. එතකොට ඒක ඔයා 24 මාස 24න් වැඩි කරපුවාම එන ගාණ එන්නේ සාමාන්‍ය වැඩි කරලා බලන්න මට අයින අයිඩියා එකක් නැහැ. එන ගාණයි ඊට පස්සේ ඒ කට්ටිය අහනවා ඔයා රුමේනියාවට යන්න ලංකාවේ මේ ගමනට මේ රුමේනියාවට යන්න ලංකාවේ මේ වැඩ ටිකට ඔයා කීයක් මුදල් වියදම් කරාද කියන එක. එතකොට ලක්ෂ ඔයා වියදම් කරපු ගාණ ලක්ෂ 3යි වියදම් කරපු ගාණයි ඔයාට අවුරුදු 2කින් ලැබෙන වැටුපේ එකතු වේ ගාණයි සමානව ලක්ෂ 2ක 3ක වගේ පරතරයක් නම් තියෙන්නේ. ඒ කට්ටිය පොඩ්ඩක් සලකලා බලනවා ඔයාට මේ වීසා එක දෙන්නවද එපාද කියන එක. මොකද ඔයාට ඒ සල්ලි වලින් මෙහෙ ඉඳගෙන වැඩක් කරන්න පුළුවන් නේ කියන එක එයාගේ ඔලුවට එනවා. ඊට පස්සේ ඒ කට්ටිය අහනවා ඔයා අවුරුදු 2කින් පස්සේ මොකද කරන්නේ කියන එක. ඊට පස්සේ ඇවිල්ලා බිස්නස් එකක් පටන් ගන්නවා. හරි මොකක් හරි හැම දෙයක් කිව්වොත් එහෙම ඊට පස්සේ ඒ කට්ටිය බලනවා මේක ඇත්තටම මෙහෙම වෙන එකක් නෙමෙයි කියන එක ඒ කට්ටිය නිගමනය කරනවා. ඒ නිසා ඒකට හරියන ගැළපෙන උත්තරයක් දෙන්න සෝෂල් මීඩියා වල බලන්න එම්බසි අප්ඩේට් එම්බසි ඉන්ටර්වියු ගිහපු කට්ටිය දීපු උත්තර මොනවද කියලා බලන්න. ඉතින් ඒ වගේ අප්ඩේට් එක ඉන්න අනිවාර්යයෙන්ම. ඊට අමතරව ඒ කට්ටිය අහනවා after 2 years ඔයා මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ? කියන අවුරුදු 2කින් පස්සේ ඔයා මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ? ඔයා එහෙමවත් ඔයා කියන්න එම්ප්ලොයර් මාව දිගටම තියාගන්න කැමති වුණොත් තව අවුරුදු 2ක් තව අවුරුදු 2කට මාව දීර්ඝ කරන්න එම්ප්ලොයර් කැමති වුණොත් මම එයා ළඟ වැඩ කරනවා. එහෙම වුණොත් මං අවුරුදු 2කින් වැකේෂන් එකක් ඇවිල්ලා යනවා. මගේ පවුලේ මගේ බිරිඳ දරුවෝ ඉන්නවනේ ඒ කට්ටිය බලලා යන්න හරි. එහෙම නැත්නම් මගේ ෆියුචර් ප්ලෑන් එකක් මොකක් හරි දෙයකට ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ඒක දැන් ලෑන්ඩ් එකක් ගන්න වගේ දෙයකට මුදල් යට කරන්න හරි ඒ වගේ මොකක් හරි වාගේ බලාපොරොත්තුවක් ඔයා එතන කියන දේත් එක්ක ඒකට ගැලපෙන උත්තරයක් එතෙන්ට දෙන්න. ඒකට එම්ප්ලොයර් වාව තියාගන්න බෑ කිව්වොත් ඔයා තියාගන්න අකමැති නම් ඔයා after 2 years ලංකාවට ඇවිල්ලා ඔයාගේ දෙයක් පටන් ගන්නම හරි ඒ දෙයකට යොමු වෙනවා කියන දේ ඔයා කියන්න. එම්ප්ලොයර් තියාගන්න කැමති වුණොත් එහෙම තව අවුරුදු 2ක් ඉස්සරහට කොන්ට්‍රැක්ට් දික් කරන්න කැමති වුණොත් ඔයා වැකේෂන් එකක් ගිහිල්ලා ඉතුරු අවුරුදු 2ක් වැඩ කරලා ආපහු ලංකාවට එනවා කියන එක ඔයා මෙන්ෂන් කරන්න. ඉතින් ඔන්න ඔය වගේ විස්තර ටිකක් තමයි එම්බසි අප්ඩේට් එක ගැන කියන්න තියෙන. තව අප්ඩේට්ස් මොනවා හරි තිබුණොත් මම ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම. රුමේනියාවට එන්න ලැබෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා මේ ගෙවන අවුරුද්ද කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලට ජය වේවා.